ඔන්න මං කලින් දාපු ආපු වීඩියෝ එකක් බලලා ගොඩාක් දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා ඊස්ට් නැතුව ආප හදන විදිහක් අරගෙන එන්න කියලා. ඉතින් ඒකට උත්තරයක් විදිහට අද මම අරගෙන ඇවිල්ලා තියෙනවා පොල් වතුර වලින් ඊස්ට් නැතුව ස්වාභාවික විදිහට කොහොමද ආප හදාගන්නේ කියලා. ඉතින් ඔයා අද නම් මගේ වීඩියෝ එකක් මුලින්ම බලන්න මගේ channel එක subscribe කරගෙනම එකතු වෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. මුලින්ම මෙන්න මේ විදිහට මම පොල් වතුර එකතු කරලා බෝතලයකට මේක දවස් 5-6ක් විතර ෆ්‍රිජ් එකේ දාලා තිබුණා. එතකොට මේක චුට්ටක් රා වගේ වෙනවා. මෙන්න මේකෙන් තමයි අපි ආප්ප ටික හදාගන්න යන්නේ. දවස් 5-6කට වැඩි තියන්න එපා. පොල් වතුර ටික දාලා 5 වෙනි හරි 6 වෙනි දවසේ හරි ආප්ප ටික හදන්න ගන්න ඔයා. මෙන්න මේ විදිහට රා වෙලා තියෙන පොල් වතුර වලින් මිලිලීටර් 100ක් මම අයින් කර ගන්නවා. අද මම ආප්ප හදන්නේ හාල් පිටි ග්‍රෑම් 500කින්. එතකොට මට මේ පොල් වතුර මිලිලීටර් 100යි වමනා කරන්නේ. ගොඩාක් දවස් ෆ්‍රිජ් එකේ තිබ්බේ වගේ අමුතු ඇඹුල් රසක් එනවා. ඒ නිසා එහෙම ඒව ගන්න එපා. දවස් 5-6ක් ඇතුළත අනිවාර්යෙන් ආප්ප ටික හදාගන්න ගන්න. දැන් මෙතන මම භාජනයක් අරගෙන මේකට තෙත හාල් පිටි ග්‍රෑම් 500ක් එකතු කරගන්නවා. මම මෝලකින් තමයි මේ තෙත හාල් පිටි අරගත්තේ. ඔයාට ගෙදර වුණත් හාල් ටිකක් පෙඟෙන්න දාලා තෙත බේරලා කොටලා පිටි හදාගන්න පුළුවන්. ඒ විදිහටත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෝලකින් උනත් ගන්න පුළුවන්. ඒකටම පාන් පිටි මේස හැඳි 4යි සීනි මේස හැඳි 1යි දාලා කලවම් කරගන්නවා. මේ විදිහට කලවම් කරගෙන මම අර කලින් තියාගත්ත පොල් වතුර ටික දාලා තමයි මේක අනාගන්නේ. පොල් වතුර මිලිලීටර් 100 මදි මේක අනන්න. ඒ නිසා වතුරත් එකතු කරගන්න ඕන. සාමාන්‍ය ඇල් වතුර වලින් ටික ටික දාලා මිශ්‍රණය අනාගන්න. මට සේරම වතුර මිලිලීටර් 120ක් විතර ගියා. වැඩි එකතු කරගන්න යන්න එපා. සම්පූර්ණ වතුර ටික මොකද මේ තෙත හාල් පිටි වලට වතුර අල්ලන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ නිසා ටික ටික එකතු කරලා පදම එනකන් හොඳට කලවම් කරගන්න. ඔයාලට මේක අතින් උනත් කලවම් කරගන්න පුළුවන්. ඒ වගේම ඔයා ළඟ මැටි භාජනයක් තියෙනවා නම්, ඒ කියන්නේ මැටි මුට්ටියක් වගේ තියෙනවා නම් මේක ගොඩාක් සුදුසුයි. එහෙම මැටි භාජනයක හදලා වහලා තියලා තියෙනවා නම් හොඳට පිපෙන්න උදව් වෙනවා. මම ළඟ එහෙම මැටි භාජනයක් නැති හින්දා තමයි මම මේ වගේ වීදුරුව එකක අද හදාගන්නේ. මේ බලන්න වතුර සේරම එකතු කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි පදම තියෙන්න ඕනේ. මිශ්‍රණය කඩා හැලෙන පදමක් තියෙන්න ඕන. සීනිත් දිග වෙලා තියෙන්න ඕන හොඳට. ඔයා ළඟ තියෙනවා නම් ආප්ප සෝඩා ඇඟිලි දෙකට අහු වෙන තරමේ පොඩි ප්‍රමාණයක් මේ වෙලාවේදී එකතු කරලා කලවම් කරන්න පුළුවන්. ඒක නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. මම දැම්මෙත් නැහැ. මගේ ළඟ තිබුණෙත් නැති නිසා. දැන් මේ විදිහට අනාගත්ත මිශ්‍රණය පැය 6-8ක් අතර කාලයක් පිපෙන්න තියන්න ඕන. ඉක්මනින් නම් හදන්න බෑ. ඔයා උදේට ආප්ප කන්න බලාපොරොත්තු වෙනවා නම් මේක රැයට අනලා තියන්න පුළුවන්. මම මේ ආප්ප මිශ්‍රණය පියනකින් වහලා තිබ්බේ. මේක මං oven එක ඇතුලේ තමයි එළි වෙනකන් දාලා තිබ්බේ. ඔයා එළිය වගේ තියෙනවා නම් හොඳට සීල් වෙන්න වහලා තියන්න. ඒ වගේම දෙයක් මතක් කරන්නම්. ඔයා ළඟ හාල් පිටි මැනගන්න ක්‍රමයක් නැත්නම් මෙන්න මේ වගේ පීරිසි අඬු කෝප්පයකින් පුරවලා ගත්තාම තෙත හාල් පිටි ග්‍රෑම් 125ක් විතර වගේ තමයි තියෙන්නේ. එතකොට මේකෙන් 4ක් ගත්තාම ග්‍රෑම් 500 මැනගන්න පුළුවන්. දැන් මේ පහුවෙන්ද උදේ තමයි මේ ආප මිශ්‍රණය මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ බලන්න හොඳට පිපිලා තියෙන්නේ. බුබුලු දාලා තියෙනවා. දැන් ඔයා උකු පොල් කිරි ටිකක් ලෑස්ති කරගෙන තියාගන්න ඕන. මොකද මේක පොල් කිරි වලින් තමයි අනාගන්නේ. උකුවට පොල් කිරි ටික ගත්තොත් හොඳ කිරි රසට හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ රස අනුව ලුණුත් එකතු කරන්න ඕන. මෙන්න මේ වෙලාවේදී තමයි. සම්පූර්ණයෙන් මට පොල් කිරි මිලිලීටර් 150ක් විතර ගියා. ඔයා එක සැරේ එකතු කරන්න එපා. ටික ටික එකතු කරගෙන පදම එනකන් කලවම් කරගන්න. මං අන්තිමේටම පදම පෙන්නන්නම්. අවශ්‍ය අමුද්‍රව්‍ය සේරම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාට ඒකෙන් බලා ගන්න පුළුවන් ගිහිල්ලා. පොල් කිරි සේරම එකතු කරගත්තට පස්සේ අන්තිමේදීම පදම තියෙන්න ඕන මෙන්න මේ වගේ. ගොඩාක් උකුවට ගන්න එපා. සාමාන්‍යයෙන් දියාරු පදමකට තමයි මෙන්න මේ විදිහට තියෙන්න ඕන. ආප්ප ටික තාච්චියෙන් ගලව ගන්න ලේසි වෙන්න පිටරයක් ගසාගෙන ඒකෙන් පොඩි ප්‍රමාණයක් මේ මිශ්‍රණයට මේ වෙලාවේදී එකතු කරන්න පුළුවන්. තාච්චිය හොඳට ගැලවෙනවා නම් එහෙම එකතු කරන්න ඕනේ නැහැ. ඒ වගේම ගොඩක් බිත්තර එකතු කරන්න එපා. එහෙම වුණොත් වාටිය ක්‍රිස්පියට හැදෙන්නේ නැහැ. මැල වෙලා වගේ තියෙන්නේ. මේක තමයි පදම. දැන් ඔයාට ආප්ප ටික හදාගන්න පුළුවන්.
ආපතාච්චිය රත් වෙන්න තියලා තෙල් ටිකක් වැඩිපුර මුලින්ම එකතු කරගන්න. ඒක රත් වෙනකන් හොඳට තාච්චිය කලවම් කරලා තාච්චිය මුලින්ම රත් කරගෙන ඉන්න ඕන. වැඩි තෙල් ටික පිහදන්න ඔයාට පුළුවන් පොල් කුඩු ටිකක් කොටන් රෙදි කෑල්ලක ඔතලා මෙන්න මේ විදිහට පොට්ටනියක් හදාගන්න. ඒකෙන් පිහදලා වැඩි තෙල් ටික අයින් කරන්න පුළුවන්. තාච්චිය ආප්ප ගැලවෙන්නේ නැත්නම් බිත්තරයක් බෙදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ වීඩියෝ එකක් මම කරලා තියෙනවා ආප්ප තාච්චිය පදම් කරන. ඒකේ ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. ආප්ප තාච්චිය ගොඩාක් රත් කරගන්න එපා. සාමාන්‍ය ගානට රත් වීගෙන එනකොට මිශ්‍රණයෙන් හැන්දක් එකතු කරලා එක වටයක් විතරක් අරකවලා වහලා හිමීට ආප්ප එක පුච්ච ගන්න තමයි තියෙන්නේ. මේ බලන්න හරිම ලස්සනට ආප්ප එක හැදිලා තියෙනවා. වාටියේ ක්‍රිස්පි එකටත් මැද පුළුන් වගේ තියෙනවා. මේ බලන්න හරිම ලේසියෙන් ගැලවෙනවත් එක්ක මම තව එකක් හදන හැටි පෙන්නන්නම්. මතක ඇතුව ආප්ප හදන වාරයක් ගානේ අර හදාගත්ත පොල් කුඩු පොට්ටනියෙන් චාත්තිය පිහදන්න ඕන. මේ විදිහට ඔයාලට ස්වාභාවික විදිහට ඊස්ට් කන්න අකමැති කෙනෙකුට ඊස්ට් කන්න බැරි කෙනෙකුට උනත් ආප්ප ටිකක් ගෙදරම හදාගෙන කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න. ඒක මට ලොකු ශක්තියක්. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. ළඟ තියෙන bell icon එක click කරලා තිබ්බොත් මම දාන අලුත්ම වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. එහෙනම් මේ වගේ තව රසවත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.